පුරුෂයන්ගේ ප්‍රේමය පිළිබඳව අපූරු විග්‍රහයක් කරන්න පුළුවන් නාට්‍යයක් තමයි සිංහබාහු නාට්‍යය. ඒ වගේම කාන්තාවකගේ ප්‍රේමයත් එහි නිරූපණය කරනවා. නමුත් පුරුෂයෙකුගේ ප්‍රේමය අතිශය වූ හැඟීම් දනවන ප්‍රේමයක් හැටියට තමයි සිංහබාහු නාට්‍ය නිරූපණය වන්නේ. එකක් තමයි සිංහබාහු සහ සිංහයා. සිංහයා තමන්ගේ ජීවිතය කැප කරන්නේ ප්‍රේමය වෙනුවෙන්. ඔහු ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා. ඒ උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් ඔහු ජීවිතය පූජා කරනවා. එහි ගැහැණියකගේ ප්‍රේමයටත් වඩා ඔහු මස්ලේ ඇට මිදුළු දක්වා කිඳා බහැපු පීතෘ ප්‍රේමය වෙනුවෙන් ඔහුගේ ජීවිතය ඔහු පූජා කරන්න පුතාට. ඉතින් එවන් මේ පියවරුන්ගේ ලෝකය පිළිබඳව කිසියම් සනිටුහනක් දක්වන නාට්‍යයක් සහ චරිතයක් හැටියට සිංහයාගේ චරිතය අපිට හඳුනා ගන්න පුළුවන් සිංහබාහු නාට්‍යයේදී. මේක හැමෝම බලන්නට ඕනේ නාට්‍යයක් සහ විග්‍රහ කරන්නට ඕනේ නාට්‍යයක්. මේ නාට්‍ය බලලා පැත්තක තියනවට වඩා අපි එකිනෙකා අතර සංවාදාත්මකව මේ සමාජයට මේ නාට්‍යයේ තියෙන යථාර්ථය ගැඹුර ප්‍රේමය කියන දේවල් අපි විග්‍රහ කරලා දෙනවා නම් මම හිතන්නේ මේ නූතන සමාජ ක්‍රමයට ගැටලුවක් නොවේ ප්‍රේමය පිළිබඳ.